බෑග් එකක් අරගෙන ආවා. මේ තියෙන්නේ මම අලුත් අවුරුද්ද සමරපු විදිය. ඉතින් අලුත් අවුරුද්දට අපි ගෙවල් වස් කරනවානේ අවුරුද්දට. ඉතින් අපිත් හිතුවා අලුත් අවුරුද්දට ගෙවල් වස් කරද්දි මේ පාර බුදු පහන තියෙන මේ බුදු කණුවේම චුට්ටක් ප්‍රෙපෙයාර් කරලා ගන්න. බුදු කණුවේ වැඩේ සම්පූර්ණම අයියා බාරගත්තු නිසා ඒ වැඩේ යාට නිදහසේ කරන්න දීලා මම ගියා ගේ ඇතුලේ වැඩ ටික කරන්න. මම ඉතින් අස්පස් කරන්න එහෙම පටන් ගන්න කලින් මගේ සමාජිකයෝ ටිකට කන්න එහෙම දුන්නා. නැත්තම් ඉතින් මට වැඩක් එහෙම කරගන්න හම්බෙන්නේ නැහැ. අවුරුද්දට විතරක් නෙමෙයි, පුළුවන් හැම වෙලාවෙම මම්මගේ කබඩ් එක අස් කරලා මට අඳින්න බැරි ඇඳුම් මම කාට හරි දෙනවා. ඉතින් ඔයාලත් ඒ පුරුද්ද තියාගන්න. ඒක හරිම හොඳ පුරුද්දක්. ඔන්න කාමරේ නම් අස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ගෙදර අනිත් ටිකත් අස් කරලා අම්මට කැවිලි හදන්න උදව් කරන්න යන්න. ගොඩාක් වෙලාවට අපි අලුත් අවුරුද්දට කැවිලි වර්ග ටික ගෙදරම හදාගන්නවා. ඉතින් මේ පාරත් කේක්, හැන්දිකෑවුම්, කුකීස් ඒ වගේ දේවල් කිහිපයක් අපි ගෙදර ලෑස්ති කරගත්තා. මේ අප්‍රේල් 14. ඉතින් අලුත් අවුරුදු උදාවට කලින් අපි පන්සලටත් ගිහින් ආවා. ඉතින් ඔන්න අලුත් අවුරුද්දත් උදා වුණා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. ඔන්න අපි ලිපගිනි මැලවීමේ චාරිත්‍රයටත් ලෑස්ති වෙලා තමයි දැන් මේ ඉන්නේ. ඔන්න කිරි උතුරන වැඩෙත් ඉවරයි. දැන් මම මේ හදන්නේ බුදුන් වැඳලා අපේ කෑම මේසෙ ලෑස්ති කරගන්න. ඉතින් දැන් ආහාර අනුභවය. බලන්නකෝ අපේ පුංචි අවුරුදු මේසේ. මම කෑම කන්න කලින් මට ඉන්නවනේ චූටි යාළුවෝ දෙන්නෙක්. එයාලට කෑම දුන්නා. කිරිබතුත් කාලා මම ගියා අපේ අම්මා එක්ක කැවිලි පිඟානක් අරගෙන පහල ගෙවල් වලට ගිහින් කතා කරලා එන්න. ඉතින් ඔන්න අවුරුදු 10ත් ඉවරයි. දැන් තියෙන්නේ අවුරුදු උත්සව. ඉතින් මේ තියෙන්නේ අපේ ස්වර්ණහංස කලායතනයේ අවුරුදු උත්සවේ. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක.
ඉතින් ආයෙත් දවසක ලස්සනම ලස්සන වීඩියෝ එකකින් එන්නම්.